ආයිබෝවන් හැමදෙනාටම ඉතින් ඔන්න අද දවසෙත් ඔන්න හාහා පොරා කියලා ලලනාවිත් එක්ක එකතු වෙන්නේ මොකද බැහුන් තාක්ෂලාවෙත් එක්ක අත්තල බඳගත්ත ලලනාවි ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ දන්නවනේ නේද? ඉතින් අපි හිතුවා ලලනාවියන්ට විශේෂයෙන්ම වෙනම channel එකක් හැටියට ලලනාවි තුලින් ඔබ හමුවන්න. මොකද ලලනාවි තුලින් අපිට බොහෝ දේවල් තියෙනවා ලලනාවියන්ට කියන්න, ලලනාවියන්ව දැනුවත් කරන්න. ඉතින් අපි ඔන්න ඒ කාර්යය බාරගත්ත මෙතෙන් සිට සමනල දැනුම ඔස්සේ ඔන්න අපි ලලනාවි දැන් ඔන්න ඔබ පිටට අරගෙන ඉන්න සූදානම් ආදේ සිට. ඉතින් ඔන්න ඒ සුභාරංචියත් එක්ක තමයි අපි අර දවසේ ලලනාවිය ආරම්භ කරන්නේ. මේ දවස්වල විශේෂයෙන්ම අපි ඔන්න කැවිලි පෙවිලි ගැන වැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. සවලට මොනවද අපි කෑම ගෙදර සූදානම් කරන මේ වගේ දේවල් කතා බහ වෙනවානේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ මෙන්න මේ ගැන. අපි මේ කැවිලි පෙවිලි අපේ ආහාරයට ගන්නව නම් අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් තියෙනවා කියලා ගොඩක් අර බොහෝ විතර වෛද්‍යවරුන් කියනවා. මොකද මට ඩයබටික් වැඩි වෙලා, මට කොලෙස්ටරෝල් වැඩි වෙලා, මට ප්‍රෙෂර් වැඩි වෙලා කී ඔන්න ෆාමසි වලටත් එහෙම දුවන අය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ගොඩක් කට්ටිය අසනීප තත්ත්වයන් වලින්, රෝග තත්ත්වයන්ගෙන් ඔන්න වැඩි වෙන තත්ත්වයටපත් වෙනවලු. ඉතින් අද දවසේ මෙන්න මේ පිළිබඳව කතා බහ කරන්නට අපත් සමග මැදිරියට පැමිණ සිටිනවා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය තිලානී සකුන්තලා සමරකෝන් මහත්මිය. ඉතින් අපි තාමත් ආදරෙන් වෛද්‍යතුමිය පිළිගන්නවා. ඉතින් වෛද්‍යතුමිය ડોක්ටර් මට කියන්නකෝ දැන් අපි ගොඩාක් වෙලාට මේ අපි රස කැවිලි පැත්තට උනන්දු වෙනවා. ගෙදර හැම කෙනෙක්ම වගේ. ඒත් එක්ක දැන් සමහර අයට තමන්ගේ අසනීප තත්ත්වයන් පවා අමතක වෙනවා මෙන්න මේ කැවිලි පෙවිලිත් එක්ක කටයුතු කරනකොට. ඉතින් බොහෝ වෙලාවට දැන් මේ වගේ දැන් අපි සාමාන්‍ය පාලනයකින් තොරව අපිට රස කැවිලි දැක්කාම කන්නට හිතෙනවා. ඉතින් ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ බොහෝ විට යම් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදු වෙනවා. ඉතින් ඇත්තට මෙහිදී වගකීමක් තියෙනවානේ. දැන් ගෘහණියක් කිව්වොත් අපි කියනවා පවුලේ වෛද්‍යවරිය වගේ කියලා ගෘහණිය. ඉතින් ඇයට පුළුවන් ඇත්තටම තමන්ගේ පවුලත් ආරක්ෂා කරගෙන ඒ දෙයට සූදානම් ඉන්න. ඔබතුමිය සාමාන්‍ය කොහොමද අදහස දරන්නේ දැන් අපේ කට්ටිය කොහොමද ප්‍රවේශම් විය යුත්තේ කියන එක? ඔව් ඇත්තටම රෝහලකට ගත්තොත් එහෙම වෛද්‍යවරු තමයි එතන වගකීමෙන් යුතුව කටයුතු කරන්නේ නේද? අපි එතකොට ගෙදරක් ගත්තොත් එහෙම ගෙදර වෛද්‍යවරයෙක් ඉන්නවා. ඇත්තටම අපි හැමෝගෙම ගෙදරකනේ. ඒ තමයි අම්මා නේද? අම්මා. එතකොට අම්මට ලොකු වගකීමක් තියෙනවා ගෙදර වෛද්‍යවරයා වගේ ඒ චරිතේ රැඳෙන්න නේද? රැඳෙන්න. එතකොට අම්මට තියෙනවා අම්මා තමයි ගෙදර ස්වාමි පුරුෂයාගේ දරුවන්ගේ එහි හැම දිනාගෙම සෞඛ්‍ය ගැන නිරෝගීකම ගැන ඒ කියන්නේ එදිනෙදා දවස ගැන පමණක් නෙවෙයි ඒ කියන්නේ ජීවිත කාලය පුරාම දරුවන්ගේ සෞඛ්‍ය කියන එක රැකලා දෙන්නේ අම්මා. එතකොට ඒ තැන හදලා දෙන්න නම් අම්මට තියෙන ලොකු වගකීමක් දරුවෝ මෙන්න මේ වගේ රැක ගන්න ඕනේ, මෙන්න මේවා තමයි මම දෙන්න ඕනේ කියන එක දැනුවත් කරන්න සහ ඒක ප්‍රැක්ටිකලි කරන්න ගෙදර නේද? එතකොට කැවිලි පෙවිලි හදන එක අපි චාරිත්‍රාක් විදිහට කරනවා. නමුත් ඒක අපි ගෙදර විනයක් ඇතුව අපි ඒක පරිභෝජනය කරන විදිහ මම හිතන්නේ අම්මට තමයි මේ පාලනය තියෙන්නේ නේද? පාලනය තියෙනවා. දැන් බොහෝ විට මේ ડોක්ටර් දැන් අපි කියමු දැන් ඔබතුමී කිව්වා වගේ මාවකට පුළුවන් ඒ කෑම බීම වල මොන හරි සීමා සහිත බවක් ළමයිට මේ දේවල් තමයි දෙන්න ඕනේ, මේ දේවල් වැඩි මේගොල්ලන් ආහාරයට ගන්නට සුදුසු නැහැ කියලා. නමුත් අර අවස්ථාවට තියලා ඉතින් ළමයින්ගේ ආරක්ෂාව මේ කැවිලි පෙවිලිත් එක්ක ළමයි ඉන්නකොට මේගොල්ලන්ගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් වෙන අන්තික විශේෂයෙන්ම ගෙදර ඉන්න පුළුවන් මේ අවස්ථාවේදී දැන් අර අපි කිව්වා වගේ දැන් විවිධ රෝග තත්ත්වයන් විශේෂයෙන් දියවැඩියාව වෙන්න පුළුවන්. එතකොට කොලෙස්ටරෝල් වෙන්න පුළුවන්. ඔයගේ තියෙන අය ගෙදර ඉන්න පුළුවන්. මොකද ගොඩක් තෙල් කෑම පැණ්ඩස කෑමත් එක්කනේ කටයුතු කරන්නේ. එතකොට කොහොමද මවක් ගෘහණියක් හැටියට මේ අයගේ ආරක්ෂාව ගැන හිතලා ඒ අය සූදානම් විය යුත්තේ මේ තත්ත්වයට? ඒක තමයි මම කිව්වේ හැම වෙලාවෙම අපි ස්වයං විනයක් හදා ගන්න ඕනේ ගෙදර. ඒක අම්මට තමයි ඇත්තටම අර ගෙදර පාලකයා අම්මනේ. නේද? ගෙදරක තාත්තා ගෙදර ගෘහ මූලිකයා මහා වෘක්ෂයක් වගේ තමයි. ඒ අතර රැඳෙන සෙවණක් වගේ ඉන්නේ අපි හැමෝම ඒ සම්පූර්ණ යටතේ. නමුත් අම්මා තමයි ඒ පහළ ඉඳගෙන සියලුම දෙනාගේ පාලකයා වෙන්නේ. එතකොට අම්මට පුළුවන් අර ගෙදර අර අපි කියපු විදිහට රෝගී තත්ත්ව තියෙන අය ඉන්න පුළුවන්. සමහරට අපේ දෙමව්පියෝ අපිත් එක්ක ඉන්නව නේද? ඉන්නවා. එතකොට එහෙම වුණාම මේ ආච්චි සීයා ඒ සියලු දෙනාම ඉන්නකොට අද අනිත් දියවැඩියාව, අදිරුදුරු පීඩනය, කොලෙස්ටරෝල් කියන තත්ත්වවල වයස් සීමාවක් නැතුව දැන් තියෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා නේද? ඒතර අපේ දරුවන්ට තියෙනවා දියවැඩියා කියන තත්ත්ව. ඒ තැනට නොයන්න නම්
ඔව්. අපි සීමා සහිතව කරන්න ඔව්. එතකොට ඩොක්ටර් මම දැන් දැනගන්න කැමතියි දැන් සාමාන්‍යයෙන් අපි ගෙදරක දැන් මේ වගේ කැවිලි පිවිලි අපි දැන් ගොඩක් අය රැඳෙනවා නම් අපි දේවල් අපි කෑමට ගන්නවා නම් මොනවා හරි මේ ආයත මොනවා හරි දැන් මේ දේවල් කෑවට පස්සේ අනුගමනය කරන්න මොනවා හරි ආරක්ෂාකාරී පිළිවෙතක් තියෙනවද මං කියන්නේ මං අදහස් කළේ දැන් අපි සමහරට අපි ගොඩක් අයට අහලා තියෙනවා තෙල් කෑම මොනවා හරි කෑවොත් උණු වතුර ටිකක් රසණෙන් බොන්න කියලා කියනවා. එතකොට දැන් අර මොනවාද ඒක කෑම කන්නම උනන් ඒක ස්වල්ප වශයෙන් කන්න ගොඩක් කන්න එපා කියලා කියනවා. එතකොට දැන් මේ විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වගේ පෑන් රස වැඩින් ආහට ගන්න එපා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය වගේ දැන් සාමාන්‍යයෙන් තියෙනවා නේද අපිට අනුගමනය කරන්න පුළුවන් අපේ සෞඛ්‍ය වශයෙන් ගත්තොත් ආරක්ෂාකාරී පිළිවෙත්. ඔව්. ඒක ඇත්තටම මම හැම වෙලාවෙම කියන්නේ මම අර ස්වං විනය කියන එක. ඔව්. එතකොට අපි ලුණු තෙල් සීනි කියන ඔය තුන දියවැඩියාව ප්‍රෙෂර් එක කොලෙස්ටරෝල් කියන තුන් දෙනත් එක එකට බැඳිච්ච තුන් දෙනෙක්. එතකොට ඒ අපි හදන සාමාන්‍යයෙන් අපි කෑම කන්න අපි හැමෝම කැමතිනේ. එතකොට අපි අර මං කිය පාලනයේ ස්වං විනය කියන එක එන්න ඕන. අපිට කෑම කන්න ඕන. අපි වින්දනය කියන එක අපි හැමෝම කැමතිනේ. එතකොට කෑම කාලි වෙලා එකතැන වාඩි වෙලා ඉන්න නිදා ගන්න ඒ වගේ දේවල් නැතුව පැය භාගයක් විතර එහා මෙහාට ඇවිදින්න ඕන. එතකොට කෑම කෑවට පස්සේ කලින් ඊට පස්සේ නිදා ගන්න හොඳ නැහැ. විශේෂයෙන්ම රෑ 4 කලින්වත් රාත්‍රී ආහාර වේල කලින් ගන්න ඕනේ. එතකොට කෑමට පැය භාගයකට විතර කලින් උණු වතුර ටිකක් බොන්න. කෑමට පැය භාගයකට පස්සේ විතර වතුර බොන්න. අන්න ඒ වගේ අපි රස්නින් වතුර බොන්න. ඊළඟට වැඩිපුර වතුර පානය කරන්න. විශේෂයෙන්ම මම නම් බොහොම කැමති ප්‍රධාන වේල් තුනට සීමා වෙන්න. අතරමැද්දේ අර ගන්න අපේ පැණි රහ කෑම කරන්න. ගොඩාක් අය මම හිතන්නේ ඔය මේ සෞඛ්‍ය තත්ත්වයට හානිකර බවක් ඇති කරගන්නේ අමතරව සැරින් සැරේට මේ කෑම දකින වෙලාවට කන්න ඒගොල්ලන් පුරුදුලා ඉන්න මොකද මේක ඇත්තටම දැන් පුංචි ළමයි පුරුද්දක් වෙලා තිනවා. ඒතකොට මේක ඇත්තටම ගෙදර ගෘහණියට පුළුවන් මේ තත්ත්ව වෙලක් ගන්න මොකද මේ කෑම මේවා කෑවට පස්සේ ඒවා ඒගොල්ලන් ආපහු ඒගොල්ලන්ට අවශ්‍ය වෙලාවට ගන්නකම් ඒගොල්ලන්ගේ හතර හසු නොවෙන්න වගේම තියෙන එක. මොකද දැන් ඇත්තටම පවුලේ අය රෝගීන් වුණාට පස්සේ ඒ ප්‍රශ්නේත් බලපානනේ පවුලට නේද ડોක්ටර්? ඒක නිසා දැන් අර ડોක්ටර් කිව්වා වගේ මේ ගොඩක්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පරිස්සම්ෙන් අවුරුදු අපි කියන්නේ අවුරුදු දවසට කැවිලි කන්න එපා කියන එක නෙමෙයි. කැවිලි අපි රඳන්න ડોක්ටර් කිව්වා වගේ අපි විඳින්න ඕනේ ඒවා. අපි රස බලන්න ඕනේ. ඉතින් ඒ වුණාට අර විනය දැන් අර ડોක්ටර් කිව්වා ඒක සීමා සහිත බවක් තියාගන්න, සැරින් සැරේට කන්න එපා වෙලාවක් තියාගන්න. ඒ වගේම උණු වතුර බොන්න අනේ ඒ වගේ දේවල් ડોක්ටර් අනුගමනය කරන මං හිතන්නේ ඔය ගොඩක් රෝගීන් වෙන පිරිස ගොඩක් ඒවට මං හිතන්නේ අපිට මුදල් වැය වෙන්නේ නැහැ. මුදල් වැය විශේෂ කියලා කාලයක් අපි ඒ වෙනුවෙන් යොදවන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය දිනචර්යාවට අපි අර සීලුම අර හොඳ දේවල් යහපත් දේවල් හොඳ පුරුදු ටිකක් එකට එකතු කරගන්නවා කියන එක තමයි එතන වෙන්නේ නේද? වෙන්නේ. ඔව්. අනිත් එක තමයි ડોක්ටර් දැන් අපි කිව්වා දැන් ගෙදර ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් දියවැඩියා කොලෙස්ටරෝල් තියෙන රෝගීන් ඉන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම දැන් මේ අයට යම්කිසි සෞඛ්‍ය තත්ත්වයට තර්ජනාත්මක දේවල් ඇති වෙන්න පුළුවන්. ඒතර විශේෂයෙන්ම පස්සේ මොන හරි ඒගොල්ලන්ට කියන්නේ ශාරීරික වශයෙන් විවිධ අපහසුතා දැනෙනවා නම් ඒ වගේ වෛද්‍ය පරීක්ෂණයට යොමු වෙන එකත් ඒක ડોක්ටර් හොඳයි නේද? ඔව්. ඒක ඇත්තටම විශේෂයෙන්ම පාචනය වගේ තත්ත්වවල එන්න පුළුවන්. ඊළඟට සීනි වැඩි වෙන දියවැඩියා තත්ත්වවල එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී ඉතින් Tamanට මොනවා හරි වෙන අපහසුතාවක් දැනෙනවා නම් සාමාන්‍ය Tamanගේ තියෙන සෞඛ්‍ය තත්ත්වයට වඩා වෙනස් දැනෙනවා වෛද්‍ය වරේක වෙත යොමු වෙන්න ඕනේ. ඒ පරීක්ෂණ වලට භාජනය වෙලා වගේ තියෙන රෝගී තත්ත්වයක් අඳුර ගන්න ඕනේ. ඒකත් යොමු වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඉතින් කල්පනාකාරී වෙන්න ඕනේ. තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකගෙන ස්වයං විනයක් ඇති කරගෙන කෑම බීම අපි පාලනය කරගන්න. වෛද්‍යතුමිය කියන ආකාරයට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔබේ ආරක්ෂා ගැන ඔබේ සෞඛ්‍ය ගැන හිතමින් ඔන්න කලනාවිත් එක්ක එකතු වෙලා මේ උපදෙස් ඔබට ලබා දෙන්නට එකතු වුණාට අපි බෙහෙවින්ම ස්තුති වෙනවා ආයට. අය උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලානි සකුන්තලා සමරකෝන් මහත්මිය. එහෙනම් ડોක්ටර් ඉතින් ඉතාමත් ස්තුතියි ඔබතුමීට අපි වෙමින්ම අද දවසේ අපි ලලනාවිත් එක්ක එකතු වෙලා මේ ඉඳී අපේ ලලනාවියට මේ දැනුමත් කිරීම බෙදා හදා දුන්නාට. එහෙනම් ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්.